ඊළඟට based on location අපි කොහෙද මේ ටෙලස්කෝප් එක බේස් වෙලා තියෙන්නේ කියන එකත් එක්ක අපිට මේක කැටගරයිස් කරන්න පුළුවන්. මේක කැටගරි දෙකකට බෙදෙනවා. based on telescope කියන එක ගත්තාම අපිට සමහර ඒවා තියෙන පෘථුවිය මත නිර්මාණය කරලා තියෙන ටෙලස්කෝප්. එතනින් එහාට ගියාම අභ්‍යවකාශයේ තියෙන ටෙලස්කෝප් විදියට මේක කොටස් දෙකකට කැඩෙනවා. අපි බලමු ඉස්සෙල්ලාම පෘථුවිය මත තියෙන ටෙලස්කෝප් මොනවද? ඒවා කොයි විදියටද කැටගරයිස් වෙන්නේ කියන එක. පෘථුවිය මත තියෙන ටෙලස්කෝප් මේකේ වේව් ලෙන්ත් එකත් එක්ක මේකට එන වේව් ලෙන්ත් එකත් එක්ක සහ මේකේ තියෙන ප්‍රමාණයත් එක්ක අපිට මේ ටෙලස්කෝප් විවිධ විදියට කැටගරයිස් කරන්න පුළුවන්කම තියෙනවා. පළවෙනියටම අපි ගත්තොත් රේඩියෝ ටෙලස්කෝප්. රේඩියෝ ටෙලස්කෝප් හරහා අභ්‍යවකාශයේ තියෙන මන්දාකිනි කළු කුහරවල තියෙන ඒවයින් එන රේඩියෝ තරංග ග්‍රහණය කරගෙන මේකෙන් ගොඩක් තොරතුරු එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි මේක රෑ දවල් කියලා නෑ. දවසේ ඕනම වෙලාවක මේ රේඩියෝ ටෙලස්කෝප් එකක් පාවිච්චි කරලා අපිට ඕන කරන තොරතුරු ගැද කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මේවා පෙනුමෙන් ගත්තාම ලොකු සැටලයිට් ඩිස්ක් වගේ තමයි අපිට පේන්නේ. ඒවා රේඩියෝ ටෙලස්කෝප් විදිහට අපි හඳුන්වනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ෆාස්ට්. ඒ කියන්නේ චීනේ තියෙන මේ වෙනකොට තියෙන ලොකුම රේඩියෝ ටෙලස්කෝප් එක ෆාස්ට් කියලා අපි හඳුන්වනවා. ඒක ෆාස්ට් කියලා ඔයගොල්ලෝ සර්ච් කරොත් ඔයගලන්ට ඒ තොරතුරු ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගලන්ට මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ මේ ෆාස්ට් ටෙලස්කෝප් එකේ යම් පින්තූර කීපයක් බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට VLA Very Large Array කියන ටෙලස්කෝප් එක මේක ඇමරිකාවේ නිව් මෙක්සිකෝ කියන ප්‍රාන්තයේ තමයි පිහිටලා තියෙන්නේ. මේක ටෙලස්කෝප් රේඩියෝ ටෙලස්කෝප් 27ක නෙට්වර්ක් එකක්. මේ ගොඩක් වෙලාවට රේඩියෝ ටෙලස්කෝප් එකක් විතරක් හදනවා අඩුයි. රේඩියෝ ටෙලස්කෝප් කීපයක් එකතු කරලා නෙට්වර්ක් එකක් විදිහට තමයි මේක හදන්නේ. එතකොට ඒ එන තොරතුරු ග්‍රහණය කරගන්න පුළුවන් හැකියාව ඉතාම ඉහළයි. ඉතින් මේක තමයි ඊළඟට ඇමරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ තියෙන රේඩියෝ ටෙලස්කෝප් ජාලය. ඊළඟට large reflector telescope. ඒ කියන්නේ මේ අපි කලින් කතා කරපු reflector telescope වලම ඉතා විශාල ප්‍රමාණයේ telescope තමයි මේ very large reflector telescope කියලා කියන්නේ. අපේ ඇහැට පේන visible light එක focus කරලා ඉවරලා එක තැනකට එකතු කරලා ලොකු area එකක් cover කරලා ගන්න පුළුවන් පින්තූර ගන්න හරි එහෙම නැත්නම් තොරතුරු එකතු කරන්න හරි පුළුවන් telescope තමයි මේ ලොකු ප්‍රමාණයේ විශාල රිෆ්ලෙක්ටර් ටෙලස්කෝප් කියලා කියන්නේ. මේකේ රේන්ජ් එකයි පවර් එකයි කොච්චරද කියන එක තීරණය වෙන්නේ මේකේ මේන් මිරර් එකේ තියෙන විශාලත්වය මත. මේක වෙනස් වෙන මේක විශාල වෙන එක සහ පොඩි වෙන එකත් එක්ක මේක කොච්චර රේන්ජ් එකක් අපිට දකින්න පුළුවන්ද මේක කොච්චර පවර්ෆුල්ද කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඒකේ ප්‍රමාණයත් එක්ක. උදාහරණ විදියට ගත්තොත් අපිට හවායි වල පිහිටලා තියෙන මීටර් 10ක් විශාල දර්පණ දෙකකින් සමන්විත කෙක් ඔබ්සර්වේටරි කියන එක අපිට අඳුන ගන්න පුළුවන්. ඊළඟට ස්පාඤ්ඤයේ පිහිටලා තියෙන ග්‍රෑන්ඩ් ටෙලස්කෝපියෝ කැනරියාස් කියන විශාල ටෙලස්කෝප් එක අපිට අඳුන ගන්න පුළුවන්. ඒක තමයි ලෝකේ විශාලම තනි දෘශ්‍ය දර්පණයක් තියෙන ටෙලස්කෝප් එක. ඒක මීටර් 10.4ක් විශාලයි. ඒක තමයි දැනට ලෝකේ තියෙන විශාලතම තනි දර්පණ ටෙලස්කෝප් එකක් විදිහට අපි අඳුන්වන්නේ. ඊළඟට සෝලර් ටෙලස්කෝප් කියලා තියෙනවා. සූර්ය දුරේක්ෂ. මේක ගොඩක් වෙලාවට ඉරේ තියෙන ඩාර්ක් ස්පොට් අඳුන ගන්න. ඊළඟට අපි කියනවා සෝලර් ෆ්ලෑර්ස්. මේ සූර්ය ගිනි දැල් අඳුන ගන්න මේ වගේ දේවල් වලට තමයි ඒවා පාවිච්චි කරන්නේ. ගොඩක් වෙලාවට මේ ටෙලස්කෝප් විශේෂයි. ඒකේ කූලින් සිස්ටම් එකක් තියෙනවා. මොකද ඉරෙන් එන අර අධික තාපය දරා ගන්න සහ ඒක බැලන්ස් කරගන්න පුළුවන් විදිහේ කූලින් සිස්ටම් එකක්. සමහර ඒවා කූලින් සිස්ටම් එකකට වැඩිය ගොඩක් වෙලාවට ඒ ටෙලස්කෝප් එකට ෆිල්ටර් එකක් පාවිච්චි කරනවා. ඒ ෆිල්ටර් එක අනුවත් ඒක වෙනස් වෙනවා. සමහර වෙලාවට ඒකට වෙනම කූලින් ෆෑන්ස් හරි එහෙම නැත්නම් තව ඒකට යොදා ගන්න පුළුවන් විවිධ උපක්‍රම තියෙනවා. ඒ පාවිච්චි කරලා කූලින් සිස්ටම් එකක් එක්ක තමයි මේ සෝලර් ටෙලස්කෝප් පාවිච්චි වෙන්නේ. ඒකට උදාහරණයක් විදිහට ගත්තොත් හවායි වල පිහිටලා තියෙන ඩැනියල් K කියන ටෙලස්කෝප් එක සෝලර් ටෙලස්කෝප් එක අපිට ගන්න පුළුවන්. ඒක තමයි දැනට ලෝකෙ පිහිටලා තියෙන ලොකුම සෝලර් ටෙලස්කෝප් එක විදිහට පාවිච්චි කරන්නේ. ඊළඟට කතා කරන්නේ අපි චෙරන්කෝව් දුරේක්ෂ ගැන. ගොඩක් වෙලාවට මේ පෘථුවියෙන් එළියේ විශ්වයේ සිට එන ගැමා කිරණ ගැමා රේස් ඩිටෙක්ට් කරගන්න තමයි මේ චෙරන්කෝව් ටෙලස්කෝප් පාවිච්චි කරන්නේ. මේක සාමාන්‍යයෙන් අනිත් ටෙලස්කෝප් වලට වඩා මේකේ මොඩල් එක හදලා තියෙන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස්. මේක පාවිච්චි කරන්නේ තනිකරේ ගැමා කිරණ වලින් එන තොරතුරු කලෙක්ට් කරගන්න තමයි මේ චෙරන්කෝව් දුරේක්ෂ පාවිච්චි කරන්නේ. හයි එනර්ජි ස්ටෙරියොස්කෝපික් සිස්ටම් කියලා නැම්බියාවේ පිහිටලා තියෙනවා දැනට ලෝකේ විශාලතම ගැමා කිරණ තොරතුරු එකතු කරගන්න මධ්‍යස්ථානය. පෘථුවියේ වායු ගෝලයේ හින්දා මේ පින්තූරවල බොඳවීම් ඇති වෙනවා. මේ බොඳවීම් වලට අපි කියනවා ට්වින්කලින් ඔෆ් ස්ටාර්ස් කියලා. මේ බොඳවීම් නැති කරගන්න පාවිච්චි කරනවා මේ ලොකු ටෙලස්කෝප් වලට ඇඩැප්ටිව් ඔප්ටික්ස් කියලා සිස්ටම් එකක්. මේ ඇඩැප්ටිව් ඔප්ටික් සිස්ටම් එක හරහා තමයි මේ ගොඩක් වෙලාවට මේක මගහැරව ගන්න. මේ ඇඩැප්ටිව් ඔප්ටික් සිස්ටම් එකේදී වෙන්නේ ගොඩක් වෙලාවට අපි මේ දුරේක්ෂයේ සිට ලේසර් කිරණයක් යවනවා අහසට. මේ යවන ලේසර් කිරණය හරහා
ඒගොල්ලන්ට අඳුනගන්න පුළුවන් මේ අහසේ තියෙන යම් යම් වෙනස් වීම් වලාකුළු සහිත බව, දූවිලි තට්ටු, මේ දූවිලි අංශු, මේ සියලු දේවල් ගැන අධ්‍යයනයක් කරලා තප්පර ගානක් ඇතුළත මේ ලෙන්ස් එක සම්පූර්ණයෙන්ම, ඒ කියන්නේ මේ මිරර් එක සම්පූර්ණයෙන්ම ඒ තියෙන කන්ඩිෂන් එකට අනුව ඇඩැප්ට් වෙන විදිහට තප්පර ගානක් ඇතුළත මේක සම්පූර්ණයෙන් වෙනස් කරගන්න පුළුවන් හැකියාව මේ ඇඩැප්ටිව් ඔප්ටික්ස් කියන සිස්ටම් එකට තියෙනවා. ඊළඟට අපි කතා කරන්නේ ස්පේස් බේස් ටෙලස්කෝප් ගැන. ඒ කියන්නේ මේ පෘථිවියෙන් පිට අභ්‍යවකාශය තුල තියෙන ටෙලස්කෝප් ගැන. ගොඩක් වෙලාවට මේක කිව්ව ගමන් ගොඩක් කට්ටියට හබල් මතක් වෙනවා. එහෙම නැත්නම් ජේම්ස් වෙබ් වගේ එකක් මතක් වෙනවා. අපි මේ කතා කරන්න යන්නේ ඒගොල්ලන් කොහොමද ඔපරේට් වෙන්නේ කියන එක ගැන. වායුගෝලීය බාධාවල් නැති හින්දා ඉන්ෆ්‍රාරෙඩ් UV වගේ තාක්ෂණයන් පාවිච්චි කරලා අපිට පුළුවන් මේ ස්පේස් එකේ තියෙන ටෙලස්කෝප් පාවිච්චි කරලා ගොඩක් ක්ලියර් සහ නිවැරදි තොරතුරු තියෙන ඉමේජ් අපිට කැප්චර් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේකේ තියෙන විශාලම අවාසියක් තමයි අපිට මේවා මේන්ටේන් කරන්න හරි අමාරුයි. මොකද අභ්‍යවකාශයේ තියෙන හින්දා මේන්ටේන් කරන්න ටීම් එකක් යවන්න අපිට ගොඩක් අමාරුයි. ඒවට යන වියදම වැඩි. එහෙම නැත්නම් ඒ ටෙලස්කෝප් එක අපිට අතෑරලා දාන්න වෙනවා. සමහරලාට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න නැවත බැරි වෙන්නත් ඉඩ තියෙනවා. හබල් ස්පේස් ටෙලස්කෝප් එක 1990 ඉඳන් අපිට තොරතුරු ලබලා දෙනවා. ඒක ගැන ගොඩක් අය දන්නවා. ඒ වගේම තමයි ජේම්ස් වෙබ් එක 2021 ඉඳන් අපි පෘථිවිය සතුව තියෙන විශාලම සහ බලවත්ම අභ්‍යවකාශ දුරේක්ෂය වෙනවා. විශේෂම කාරණා තමයි ගොඩක් කට්ටිය දන්නේ නැති තවත් දෙයක් කරලා තිනවා යුරෝපියන් ස්පේස් ඒජන්සි එක විසින් ඉක්ලිඩ් කියලා 2023 යවලා තියෙන තවත් අභ්‍යවකාශ දුරේක්ෂයක් තියෙනවා. මේක ගොඩක් වෙලාවට ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ ඩාර්ක් එනර්ජි, ඩාර්ක් මැටර්ස් ගැන රිසර්ච් කරන්න. ඊළඟට අපි කතා කරන්නේ EM රේඩියේෂන් ඩිටෙක්ට්. ඒ කියන්නේ විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයන් අනුව මේ ටෙලස්කෝප් කොහොමද අපි වර්ගීකරණයට ලක්වන්නේ කියලා. ඇත්තටම අපි ආස දිහා බලනකොට අපිට පේන්නේ මේ නිකුත් කරන ආලෝකයෙන් ඉතා සුළු ප්‍රමාණයක් විතරයි. අපේ ඇහැට පේන්නේ නැති රේන්ජ් එක ඇතුලේ ගොඩක් දේවල්, ගොඩක් ආලෝක කිරණයන් නිකුත් වෙනවා. එතකොට ගොඩක් වෙලාවට මේ ටෙලස්කෝප් ගොඩක් ප්‍රබල වෙන්න ඕනේ අපිට ඇහැට පේන්නේ නැති ආලෝක තරංග අඳුන ගන්න. මොකද ඒ ආලෝක තරංග අඳුන ගැනීමත් එක්ක තමයි අපිට ටෙලස්කෝප් එකෙන් ගොඩක් දේවල් දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ ටෙලස්කෝප් ඉලෙක්ට්‍රොමැග්නටික් රේඩියේෂන් එකත් එක්ක වෙනස් වෙන්නේ කියන එක.